ඔයා දන්නවද කුඩා රුධිර සාම්පලයකින් හිසකේ සාම්පලයකින් වගේ දෙයක් කරහා පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය හඳුනගන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට අපරාධකාරයෙක්ගෙන් ගිලිහී යන ජීව විද්‍යාත්මක සාක්ෂි එකතු කිරීමෙන් අධිකරණ විද්‍යාඥයන් විසින් අපරාධ විශාල ප්‍රමාණයක් නිරාකරණය කරගෙන තිබෙනවා. අපි මේ තාක්ෂණයට DNA තාක්ෂණය හෙවත් ජාන පරීක්ෂණ තාක්ෂණය කියනවා. ඉතින් අද අපි බලන්න යන්නේ DNA තාක්ෂණය හා අපරාධ විද්‍යාවේදී වැදගත් වෙන ආකාරය සම්බන්ධවයි. DNA යන කුමක්ද? DNA යන්නේ ඩිऑක්සිරයිබෝ නියුක්ලික් ආම්ලය කෙටි කර දක්වලා තියෙනවා. මේ DNA මිනිසෙකුගේ සිරුරේ ඇති ජීව විද්‍යාත්මක කේතය ලෙසට සමාන වෙනවා. මොකද මෙහි මිනිසාගේ ජීව විද්‍යාත්මක තොරතුරු ගබඩා කරගන්නා නිසා. ලෝක සෑම පුද්ගලයෙකුටම තමාටම ආවේනික වූ හා අනන්‍ය වූ DNA රටාවක් උරුම කරගෙන පවතිනවා. ඒ වගේම මෙම DNA අපට දායාද වන්නේ මවගෙන් 50% සහ පියාගෙන් 50% බැගින්. DNA තුළ අපගේ ජානමය තොරතුරු සංග්‍රහය ඇතුළත් වෙනවා. ඒ අනුව අපගේ ඇස් වර්ණය, කෙස් ආකාරය, සිරුරේ හැඩය වැනි ජානමය දත්ත සියල්ලක්ම මෙහි එන්කෝඩඩ් වී පවතිනවා. මේ DNA අපගේ සෛලයක් තුළ තිබෙන න්‍යෂ්ටියේ පවතිනවා. ඒ වගේම මේ DNA ඊටාම විශේෂ වෙනවා. අපරාධ විද්‍යාවේදී DNAද ඇඟිලි සලකුණු හා සමානම බලවත් සාක්ෂියක් ලෙස හඳුන්වනවා. ඩෙන්ටිකල් ට්වින්ස් එවත් සර්වසම නියොන් සහෝදරයන්ගේ හැර ලොව සෑම පුද්ගලයෙකුටම ඔහු තුළ පමණක් විශේෂිත වූ DNA රටාවක් හඳුනාගත හැකි වෙනවා. මේ විශේෂම දේ නම් රුධිරය, කෙස්, කේටය, සම, ශුක්‍රාණු වැනි කුඩා සාම්පලයක් තිබීම හරහා අපරාධ විද්‍යාවේදී DNA පරීක්ෂණයක් කර පුද්ගලයන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට හැකිවීමයි. අපරාධ ස්ථානයක DNA සාක්ෂි එකතු කිරීම හා පරීක්ෂා කිරීම. මෙහිදී පළමුවෙන්ම අපරාධ කරුවෙකුගෙන් අපරාධ ස්ථානය තුළ ගිලිහී යන DNA සාක්ෂි සාම්පල රැස් කිරීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සාක්ෂි එකතු කරන විට අදාළ නිලධාරීන්ට විශාල වගකීමක් තිබෙනවා. ඔවුන් අතින් සිදුවන සුළු අතපසුවීමකින් වුණත් සාක්ෂි විනාශ වීමට, දූෂණය වීමට ඉඩ පවතිනවා. මේ නිසාම මීට විශේෂිත වුණු ෆොරන්සික් ස්ටෙරයිල් කිට්ස් ඔවුන් විසින් භාවිතා කරනවා. මෙහි ස්ටෙරයිල් යනුවෙන් අදහස් වන්නේ ඒ තුළ විවිධ දූෂක ද්‍රව්‍ය අඩංගු නොවනවා යන්නයි. මෙහි ග්ලව්ස්, ස්වැබ්ස්, සාම්පල් කන්ටේනර්ස්, ට්වීසර්ස්, සිසර්ස්, ලේබල් ආදී අඩංගු වෙනවා. DNA පරීක්ෂණයක් සිදු කරන සරල පියවර. මේ පළමු පියවර එක්ස්ට්‍රැක්ෂන්. එහිදී අපරාධ ස්ථාන එකතු කර ගන්නා ලද සැම්පල් එකෙන් DNA එක වෙන් කර ගැනීම සිදු වෙනවා. 2. ඇම්ප්ලිෆිකේෂන්. මෙයට PCR මෙතඩ් කියලාත් කියනවා. මෙහිදී PCR යන්ත්‍රයක් භාවිතයෙන් පළමුව සාම්පල් එකෙන් වෙන් කරගත් DNA එක හා සමාන වන DNA පිටපත් විශාල ප්‍රමාණයක් ලබා ගැනීම සිදු කරනවා. මොකද කියනවා නම් පළමු සාම්පලෙන් වෙන් කර ගන්නා ලද DNA ප්‍රමාණය DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් නොවිය හැකි නිසා ඒ හරහා නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපහසු විය හැකි නිසා මෙම PCR මෙතඩ් එක යොදා ගන්නවා. සරලවම PCR කියලා කියන්නේ DNA එක වැඩි කරන ටූල් එකක් වගේ දෙයක්. 3. ජෙල් ඉලෙක්ට්‍රෝෆෝරෙසිස්. මෙයට ජෙල් විද්‍යුත් ප්‍රවාහ වෙන් කිරීම කියලාත් කියනවා. මෙහිදී ජෙල් ඉලෙක්ට්‍රෝෆෝරෙසිස් නම් උපකරණය භාවිතයට ගන්නවා. විද්‍යුත් ප්‍රවාහය භාවිතා කර ජෙල් තුලින් DNA, RNA, ප්‍රෝටීන වැනි අණු ප්‍රමාණණු වෙන් කිරීම මෙහිදී සිද්ධ වෙනවා. මෙතනදී DNA සාම්පල් එක ජෙල් එකේ කුහරයට දාලා රන් වීමට සැලැස්වීමට ජෙල් එකට විද්‍යුත් ප්‍රවාහය ලබා දීම පළමුව සිද්ධ කරනවා. එවිට කුඩා DNA අණු ඉක්මනින් ගමන් කරනවා වගේම ලොකු DNA අණු මන්දගාමී වන නිසා අවසානයේදී ඒවා පේලි වී බෑන්ඩ්ස් ලෙස අපිට දක්නට හැකි වෙනවා. 4. ඇනලිසිස්. මෙහිදී පරිගණක මෘදුකාංගයක් හරහා DNA ප්‍රොෆයිල් එක සෑදීම සිද්ධ වෙනවා. මෙහි අවසාන පියවර කම්පැරිසන්. අපරාධයේ සැකකරුගේ DNA එක අපරාධ ස්ථානයෙන් ගත් DNA සමග සංසන්දනය කිරීම මෙහිදී වෙනවා. ඒ කියන්නේ අවසාන වශයෙන් අපරාධ ස්ථානයේ DNA සැකකරුගේ DNA ප්‍රොෆයිල් එකට 99.9% ගැලපුණොත් ඔහු අපරාධයට සම්බන්ධ බව හඳුනා ගනී. ඒ වගේම සැකකරුවෙකු නොමැති විට පවා සැකකරුගේ පෞල් ගස්ටුව සමානකමක් ගලපා ගැනීමට මෙහිදී හැකියාවක් පවතිනවා. DNA හා නීතිය. DNA පරීක්ෂාව නීතියේදී ලොකු පෙරළියක් කිරීමට සමත් වන දෙයක්. මොකද කියනවා නම් මේ හරහා අපරාධකරුවන් හඳුනා ගැනීමට පමණක් නෙවේ. ඇතැම් අවස්ථාවන් වල වසර ගණනාවක් Tamanගේ නිවැරදිභාවය ඔප්පු කර ගැනීමට නොහැකිව සිරගත වී සිටිනා මරණ දඬුවමට පවා නියම වූවන් නිදහස් කර ගැනීමට DNA තාක්ෂණය යොදාගත හැකි වන නිසා.
ඇමරිකාව තුළ ඉනසන්ස් ප්‍රොජෙක්ට් නම් ස්වේච්ඡා නීති සංවිධානය හරහා මීට දශක 3ක පමණ පටන් 375කට අධික පිරිසකට නිදහස ලබා දී යුක්තිය ඉෂ්ට කර දී තිබෙනවා. DNA තාක්ෂණය අපරාධ පරීක්ෂණය තුළ භාවිතා කිරීමේදී ඇතිවන අභියෝග. DNA 99.9%ක්ම විශ්වාසනීය වුණත් 100%ක්ම සර්ව සම්පූර්ණ නොවීම. මිශ්‍ර DNA සාම්පල ඇනලයිසිස් කිරීම අතිශය සංකීර්ණ වීම. DNA අඩු ප්‍රමාණයක් ලැබීමට ඉඩ පැවතීම නිසා ඒ ප්‍රමාණය හරහා පරීක්ෂණය කිරීමට අපහසු වීම හෝ නොහැකි වී යාම. සාම්පල එකතු කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම හා පරීක්ෂණාගාර තුළ මෙහෙයවන ආකාරය මත පරීක්ෂණයට බලපෑම් වීමට ඉඩ තිබීම. DNA database අයථභාවිතයට ලක්වීමට ඉඩ තිබිය හැකි නිසා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වීමට ඉඩ තිබේ. DNA පරීක්ෂාවට ලක් කරන පුද්ගලයන් ඊට නොදුරු කාලයක අවයව බද්ධය, ඇටමිදුළු බද්ධය වැනි ශල්‍ය කර්මයකට ලක් වූවා නම් DNA ප්‍රතිඵල ව්‍යාකූල වීමට ඉඩ තිබීම. එක්සත් රාජධානියේදී බ්‍රිතාන්‍ය ජාතික සර් ජෙෆ්රි ලොයිස් විසින් 1986 දී ඩවුන් ඇෂ්වර්ත් නම් දැරිය දූෂණයකට ඝාතනය කිරීම සම්බන්ධව දහස් ගණනක් DNA සාම්පල පරීක්ෂා කරමින් අවසානයේදී සැබෑම ඝාතකයා වුණු කොලින් පිච්ෆෝක් වැරදිකරු බව හඳුනා ගැනීමේ සිදුවීම DNA තාක්ෂණයෙන් විසඳූ ලොව පළමු අපරාධ සිදුවීම ලෙස සැලකේ. ශ්‍රී ලංකාව තුළ හෝකාන්දර සයපුද්ගල ඝාතනය තුළ පළමු වරට DNA තාක්ෂණය යොදාගෙන තිබෙනවා. ඒ වගේම කොටකෙතන දාම ඝාතන මාලාවේදී එක් අපරාධකරුවෙකු කොටු කර ගැනීමට DNA තාක්ෂණය යොදාගෙන තිබෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ රොයල් පාක් මිනීමැරුම, සෙයා සැදෙමු දැරියගේ ඝාතනය වගේ ඝාතන නඩුවලදීද DNA තාක්ෂණය යොදාගෙන තිබෙනවා. යුද්ධයෙන් අතුරුදහන් වූවන්, සුනාමිය වැනි ස්වභාවික ආපදාවලදී අතුරුදහන් වූවන්, ඒ වගේම අනන්‍යතාවය නොමැති මලසිරු හඳුනා ගැනීමටත් DNA තාක්ෂණ මෙරටදී භාවිතා කරනවා. ඉතින් ඔයාලට දැන් DNA තාක්ෂණය ගැන පැහැදිලි අදහසක් ලැබිලා ඇති කියලා මම හිතනවා. ඒ වගේම අද වීඩියෝ එක මම අඳුරු කුටියක සැඟවුණු රහස් හෙළි කරන මූලද්‍රව්‍ය DNA ලෙස හැඳින්වීමක් කරපු එකට ඔයාලා දැන් එකඟ වෙනවද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ වීඩියෝ දිගටම බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.